හයි කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? අපි දෙන්න අද ඔයාලා එක්කයි යන්නේ ලස්සන මල් පිරුණු ලස්සන මල් වත්තකට. හැබැයි ඉතින් දැන් මල් කාලේ නෙමෙයි මල් කාලේ ඉවරලා ගොඩාක් කල්. මට මේ වීඩියෝ එක හදාගන්න පරක් වුණා. ඉතින් මම ඕගොල්ලන්ට දැන් මේ වීඩියෝ එක හදාගෙන අරන් ආවා. ඉතින් බලමුකෝ අපි මල් වත්තට ඇතුල් වෙලා. ඔන්න ඉතින් දැන් අපි ඇවිල්ලා වාහනෙන් බැස්සා. වාහනෙන් බැස්ස තැන ඉඳන්ම මල් වලින් පිරීලා. එතන දැන් තියෙන පාකින් එක. මේ පාකින් එකේ සම්පූර්ණ වටේම මල් තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්නකෝ. පාකින් ස්පේස් එක ගොඩාක් තියෙනවා මෙතනට. ඒ කියන්නේ සෑහෙන පිරිසකට එන්න පුළුවන්. සකුරා කාලෙටත් මෙතන සකුරා මලුත් තියෙනවා. ඉතින් මේ කාලෙට මේ අප්‍රේල් මාසේ ඉතින් මේ මල් වලින් මෙතන පිරෙනවා. මෙහෙ ඉතින් ගොඩාක් ගෙවල් වල බලු පටන් හදනවා. ඉතින් ඒගොල්ලෝ යන්නේ කොහෙද? මෙන්න මේ විදිහට ඒගොල්ලන්වත් එක්කයි යනවා. ඉතින් මේ තියෙන්නේ මේ පාක් එකේ සිතියම. මේ සිතියමේ තියෙනවා මෙතන තියෙන මල් වර්ග, ඒ වගේ මේවා තියෙන තැන් අපිට යන්න ඕන පාරවල් ඔක්කොම සඳහන් කරලා. මේ බලන්නකෝ ජපාන් යාළුවෝ 3 දෙනෙක් ඇවිල්ලා. ඒ 3 දෙනා හරිම විනෝදෙන් තමයි මෙතන ඉන්නේ. එක එක විදිහේ ෆොටෝස් ගහනවා, හිනා වෙනවා. ඒගොල්ලෝ හරිම සතුටින් මෙතන කාලය ගත කරනවා. ඉතින් මේගොල්ලෝ දිහා බලන්නකෝ. මේගොල්ලෝ මොකක් හරි සමිතියකින් කට්ටිය එකතු වෙලා එයාලත් මේ පාක් එක බලන්න ඇවිල්ලා. මෙතන ඉන්නේ ඔක්කොම වැඩිහිටියෝ ටික.
ඉතින් මේ බලන්නකෝ මේ ජපන් බෝනිච්චි ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්නේ පාක් එක මැද්දෙන්. මේ වගේ තැනකින් උදේට හවසට යන්න තියනවා කියන්නේ කොච්චර ෂොක්ද. ඔන්න ඉතින් පොඩි වැස්සකුත් පටන් ගත්තා. අපිට ඉතින් පාක් එකේ ඔක්කොගෙම ඇවිදින්න වෙන්නේ නැහැ. මොකද ඉතින් දැන් මේ වැස්සත් එක්ක අපිට ඉක්මනට යන්න වෙනවා. බලන්නකෝ මේ දෙන්න ජපන් ජෝඩුවා. හරි ෂෝක් නේද? අත් දෙකත් අල්ලගෙන ඒ දෙන්නත් මේ මල්වත් බලන්න ඇවිල්ලා. ඉතින් බලන්නකෝ ඒගොල්ලෝගේ ලස්සන. ඔයගොල්ලන්ට ඇහෙනවද හුලං වැඩි වුණා එක පාටම. ඉතින් වැස්ස දැන් ලාවට පොද වැටෙනවා. ඉතින් තව චුට්ටෙන් හයියෙන් වහින්න ගන්නවා. ඒ හින්දා ඉතින් අපි දැන් පහලට යන්න හදන්නේ හපෝ පාක් එකකින්. ඉතින් යමු බලන්න යමු කිව්වට ඉතින් යන්නත් බෑ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ඇවිදින්න හිතන් ආවා. මීට කලින් මෙතනට ආවට මල් පිපිලා තිබ්බේ නෑ. මේක තනිකර කොළ පාට තියද්දී ඇවිත් තියෙනවා. චුටි චුටි පොහොට්ටු තියද්දී ආවා. දැන් මේ පාර අපි ගිය සතියෙත් ආවා. ඉතින් එතකොටත් තිබ්බේ පොහොට්ටු. දැන් මේ අද ආවත් ගොඩක් තැන්වල පිබිලා නෑ. මම ඔයගොල්ලන්ට පේන්නේ සුදු පාට වගේ සාමාන්‍යයෙන් ගොඩක් දුරට පොහොට්ටු තියෙනවා. අර ඈත තියෙන්නේ රෝස පාට වගේ තම කොළ පාට පේන්නේ. ඒ වගේ සම්පූර්ණම රෝස පාට වෙන්නම මල් ටික පිපෙනවා. ඒ තරම් ලස්සනට මේක තනිකරම රෝස ලා රෝස දම් පාටෙන් පිරලා යනවා. එන්න වහිනා වැඩි. ඔන්න අපි ආයේ මුල හරියට ආවා. ඉතින් වහින හින්දා ලාවට පොද්ද වැටෙනවා. ඉතින් තව චුට්ටින් හයියෙන් වහින්න ගත්තොත් කියලා අපි ඉක්මනට ආව උඩහට. නැත්නම් ඉතින් හයියෙන් වහෙද්දි හරියන ආයෙම හිටෙන්න අමාරුයිනේ. කුඩයක් ගෙනත් අමතක වුණා. ඉතින් අපිට අපි එන්න කලින් බැලුවෙත් නෑ අද වහිනවද නැද්ද කියලා. ඒකයි ඉතින් මේ වගේ අකරතැබ්බියකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඔන්න ඉතින් වැස්ස ළඟ මෙන්න හින්දා අපි දෙන්න හිතුවා ඉක්මනට ගෙදර යන්න. ඉතින් ඒ යන ගමන් අපි හැමදාම යන පාක් එකක් තියෙනවා මේ පාක් එකට එහා පැත්තේ. එතන කොයිල් පිස්ලා ඉන්න ලොකු පොකුණක් තියෙනවා. ඉතින් එතන උඩින් අපි එනකොට දැක්කා සරුංගල් මාසේ හින්දා සරුංගල් ලස්සනට වැලක් එල්ලලා තියෙනවා. අපි යන ගමන් ඒකත් ඔයගොල්ලන්ට පෙන්වන්න. යම්කෝ ඒකත් බලන්න. ඔන්න දැන් හුලඟත් වැඩි වැස්සත් උන් චුට්ටක් තද කරගෙන එන්නේ. ඉතින් මේ පාක් එකට අපි දෙන්න නිතරම එනවා. මේ තියෙන ගඟේ කොයිල් ෆිෂ්ලා ඉන්නවා. ඉතින් අපි ඒගොල්ලන්ට පොරි දාන්න සෙන්සර් දවසට හරි ඉරි දවසට හරි නිවාඩුවක් හම්බුනම ඇවිල්ලා යන්න එනවා. ඉතින් මේ පාක් එක අපටත් මාළම ලස්සනයි. සකුර මල් පිපෙන කාලේ සකුරා මල්, එතකොට ගස් පාට වෙන කාලේට ඊට වඩා ලස්සනයි. ඉතින් ඒ කාලෙටත් ඇවිල්ලා අපි ඕගොල්ලන්ට මෙතන චූටි වීඩියෝ එකක් කරලා පෙන්නන්නම්කෝ. මෙතන ඒ තරම් ලස්සනයි. ඔන්න වැස්සේ හරි ගිහිල්ලා මම ඕගොල්ලන්ට ඒ චුට්ටත් වීඩියෝ කරගත්තා කොහොම හරි. එහෙනම් අපි ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඕන. එහෙනම් හැමෝටම බයි.